Hai යාළුවනේ අජය නම් vlogs YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ පවුලේ කට්ටියයි අපි ඔක්කොම එකතු වෙලා trip එකක් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද අපි පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා අපි අනුරාධපුරේ තමයි යන්නේ. සිංදුවකුත් අහන ගමන් ඉතින් අපි තාම මේ අනුරාධපුරේට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් යාළුවනේ අනුරාධපුරයට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අද අපි වෙනදා වගේම මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑය වඳින්න තමයි. ඉතින් අද ෆැමිලි ට්‍රිප් එක අපේ මාමගේ ගානේ තමයි එක්කන් ආවේ. ඉතින් අපේ පවුලේ කට්ටියයි ඒ වගේම මාමගේ හිතවත් කට්ටියකුයි තමයි මේ ට්‍රිප් එකට සහභාගී වෙන්නේ. ඉතින් අපි ඔක්කොම 60ක් විතර ඉන්නවා. ඉතින් අපේ සුදු අම්මා, ඒ කියන්නේ අපේ අම්මගේ නංගි, ඊට පස්සේ මාමා කියන්නේ අපේ අම්මගේ මල්ලි. ඉතින් මේ කට්ටියත් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක දැන් මේ යන්නේ. ඔන්න ඉතින් දැන් අපි කට්ටියම එකතු වෙලා රුවන්වැලි සෑය ගාවටත් ආවා. ඇත්තටම ඉතින් අනුරාධපුරය කියලා කියන්නේ ලංකාවේ අපි හැමෝටම විශේෂ තැනක්නේ. ඉතින් ඕනම කෙනෙක් අවුරුද්දක් පාසා එකපාරක් හරි අනිවාර්යයෙන්ම යන තැන තමයි අනුරාධපුරය කියන්නේ. ඉතින් අපි හැමෝමත් අනිවාර්යයෙන්ම අවුරුද්දට එකපාරක් හරි අනිවාර්යයෙන්ම අනුරාධපුරේ යනවා. ඉතින් ඇත්තටම අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ගාව කියලා කියන්නේ මගේ හිත ගොඩක් නිවන තැනක්. ඇත්තටම මම හරි කැමතියි රුවන්වැලි සෑය ගාවට යන්න. ඔන්න ඉතින් දැන් කට්ටියක් එකතු වෙලා පූජාවක් තියන්න තමයි යන්නේ. මේ ඉන්නේ අපේ ආච්චි. එතකොට මේ ඉන්නේ අපේ ආච්චිගේ අක්කයි අපේ අම්මයි. අපේ අම්මත් එක්ක ඉතින් මේ අතේ එල්ලීගෙන යන්නේ අපේ මාමගේ දුව. ඒ කියන්නේ අපේ ලොකු නංගි. සමාදයාමි අදින්නාදා මේ ඉන්නේ අපේ සුදු බෝලේ. මෙයා අපේ සුදු අම්මගේ චූටිම නංගි. Ini anak dia mas. ඉතින් දැන් අපි රුවන්වැලි සෑය වැඳලා අපි දැන් ඊළඟට ශ්‍රී මහා බෝධිය වඳින්න තමයි යන්නේ. ඉතින් බලන්නකෝ මේ කවුද මේ වටේ ඉන්නේ කියලා. ලෝවා මහපාය. අපි දැන් ශ්‍රී මහා බෝධිය ළඟ තමයි ඉන්නේ. අක්කා ඉතින් ඔන්න එයාගේ විභාග වෙනුවෙන් බාරයකුත් උනා. අපි බෝධි පූජාවකුත් තියලා ඉවර වෙලා දැන් මේ යන්න තමයි හදන්නේ. දැන් ඉතින් යාළුවනේ අපි දවල් කෑමත් අරගෙන ඉවර වෙලා මිහින්තලේ කන්ද නගින්න තමයි යන්නේ. ඉතින් මිහින්තලේ යද්දී නම් අපි ඉතින් කට්ටිය වෙන වෙනම වගේ තමයි ගියේ. මොකද සමහර කට්ටියට ඉතින් මහන්සි හින්දා යන්න බෑ කියනවා. සමහරු තාම කෑම කනවා. ඉතින් මමයි නැන්දයි අපේ අක්කයි අයිරාච්චි ලොකු නංගි මල්ලි අපි ටික තමයි එකට ගියේ. මල්ලි එන ගමන් යෝගට් එකක් අගා තමයි ගියේ. ඉතින් දැන් මේක දැක්ක වෙලේ ඉඳන් රිලව් ටික ඒක පස්සෙන්ම ඒක ගන්නමයි ඉන්නේ. ඉතින් නැන්ද බැරිම තැන අන්තිමේදී ඒක දීලම දැම්මා.
මාල් කනවද? මේ තියෙන ඉස්සර රජවරු හාමුදුරුවරුන්ට ලෙන් පූජා කරපු එක ගැන තියෙන සෙල්ලිපියක්. ඔන්න ඉතින් අපි උඩටම ආව යාළුවනේ. දැන් ඉතින් අපිට තියෙන මිහින්තලේ ගල නගින්න තමයි. ඔන්න ඉතින් යාළුවනේ අපි මිහින්තලේ ගල උඩටම නැග්ගා. අතරම ගල නගිනකොට මට වීඩියෝ එකක් ගන්න බැරුණා. මොකද මම ටිකක් කුස්දන්න වලට බයයි. ඒ හින්දා මම වීඩියෝ කර කර හිටියේ නෑ. මම අර වැට අල්ලගෙන එහෙමම උඩට නැග්ගා. බලන්න කියනකොට කොච්චර ලස්සනයිද කියලා. දැන් අපි මිහින්තලාවේ ගල නැගලා ඉවර වෙලා දැන් මේ ඊළඟට අපි මිහින්තලාවේ චෛත්‍ය වන්දින්න තමයි යන්නේ. ඉතින් මිහින්තලේ විහාරේ බලන්න ගියේ මමයි අපේ අක්කයි මාමලාගේ නංගි මල්ලි අපි 4 දෙනා විතරයි. නන්දට එහෙම ඉතින් ඇවිල්ලා මහන්සියි කියලා එයාලා ඉතින් ඉඳගෙන හිටියා. සෑම වීර මහත්මාට පුණ්‍යානුමෝදනා ගෙනෙමින් වේයන්ගොඩ සිට වන්දනා පැමිණි මහත්මිය විසින් ආධාර කර මහත්මිය ඇතුළු පවුලේ සැමට නිරෝගී චිරජීවනයේ ලැබේවා නවක දෝෂයන් වේවා තිරඥ ආශිර්වාද ලැබවන්නේ ලැබේවා. වේයන්ගොඩ සිට වන්දනා පැමිණි සිය දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් ආධාර කර මහත්මිය ඇතුළු පවුලේ සැමට නිරඥ ආශිර්වාද ලැබවන්නේ ලැබේවා. කරන කියන වැඩ කටයුතු සාර්ථක භාවයටපත් වේවා නම් ජන්මාන්තක සියලු මේ විඤ්ඤාණ දේවා කියා ප්‍රාර්ථනා කරමු. එපා. අපි අර පන්සලට යන්කෝ. ඉතින් දැන් කට්ටියම මිහින්තලේ හැමත් ගිහිල්ලා ඉවර වෙලා කට්ටිය ඉතින් වැවට බහැලා හැම නෑවා. ඉතින් ඒව නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් රැට කට්ටිය කාලා හැම ඉවර වෙලා ඩීජේ එකක් දාලා පොඩ්ඩක් කට්ටිය විනෝද වුණා. ඔන්න ඉතින් යාළුවනේ අපිත් බස් එකේ යන ගමන් ඉතින් නැටුවා. අද හරිම ලස්සන හරිම විනෝද දවසක්. ඇත්තටම අපි ගොඩාක් සතුටු වුණා. ඉතින් ලස්සන මතක ගොඩක් එකතු කරගත්ත ලස්සන දවසක අවසාන මොහොත තමයි මේ. ඉතින් දැන් අපි හැමෝම ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නත්, අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත්, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.